ජේසු පිහිටයි ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අද දවසෙත් අපි බලන්නට යන්නේ මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. ඔබ දැනගන්න මේ උදෑසන මම ඔබව ධෛර්යමත් කරනවා. ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයන්. ඉතින් ඔබ ගැලවීම ලැබුවට පස්සේ ඔබට මේ පොළවේ විශාල උරුමයක් ලැබුවා. ඒ තමයි ඒ පුත්‍රකම තුල ඔබ ලැබූ උරුමය. අපි අද දවසේ බලනවා යොහාන් 1 පරිච්ඡේදයේ 12 වෙනි වචනය. "නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක." ඔබ යේසුස් වහන්සේව පිළිගත්තද? යේසුස් වහන්සේ ස්වාමින් ලෙසත්, ගැලවුම් කරු ලෙසත්, උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවත්, උන්වහන්සේ දින 3කින් මලවුන්ගෙන් නැගිට්ටා කියලා ඔබ විශ්වාස කරාද, අදහාගත්තද? ඔබ බලය ලැබුවා දේව දරුකම ලබන්නට. ඒ නිසා ඔබ දැනගන්න මේ උදෑසන ඔබටම කියන්න, මම බලවත් දේව දරුවෙක්. මම බලවත් දේව පුත්‍රයෙක්. අපි තවත් වචනයක් බලමු. රෝම 8 පරිච්ඡේදයේ 14 වචනය. "මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය." ඔබ ගැලවීම ලැබුවට පස්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ තුල ජීවත් වෙනවා. ඒ දරුවන්ට මඟ පෙන්වන්නේ, ඒ පුත්‍රයන්ට මඟ පෙන්වන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. ඒ නිසා ඔබ දැනගන්න මේ උදෑසන මම ඔබව ධෛර්යමත් කරනවා. ඔබ මේ පුත්‍රකම ලැබුවා වගේම මේ පොළවේ විශාල උරුමයක් ඔබ ලැබුවා. ඒ නිසා ඔබට මඟ පෙන්වන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. ඒ නිසා ඔබ මේ විශාල උරුමය භුක්ති විඳින්නා වූ දේව දරුවෙක්. God bless you.